අවසරයි තෙරුවන් සරණයි හැමෝටම සිද්ධගම්බාර දේහාමුදුරන්ගේ සිද්ධගම්බාර අපච්චිගේ පීඨයි අද මම පන්සලට ආවේ විශේෂ කාරණාවකට මම අපේ ආමුදුරන් වැදකින්න ආවේ මොකද මම මෙතන ඇවිල්ලා මම වීඩියෝ එකක් දානවා අපේ ආමුදුරන්ගේ මේ ගොඩාක් දේවල් හදාගන්න කරගන්න තියෙනවා ඉතින් මගේ වීඩියෝ එක බලලා මගෙන් වැඩ කරගත්තු පොළොන්නරුවේ සමන් මගේ වීඩියෝ එක බලලා මදුෂිකා උදයන්ගනි මදුෂිකා ඒ ළමයා මගේ ගාවට ඇවිල්ලා දේවාලයට ඇවිල්ලා වැඩ ටිකක් කරගත්තා. ඉතින් ඉස්සරහටත් මම වැඩ ටිකක් කරලා දෙන්න තියෙනවා. ඉතින් අනේ මම මේ පන්සලේ වැඩේ දැකලා මට කතා කරලා කියන වෙද මහත්තයා මට පන්සලට උදව්වක් කරන්න ඕනේ. මට ලොකු දේවල් කරන්න බෑ. මම පොඩි උදව් මට කරන්න පුළුවන් උපකාරයක්. මේක පොඩි නෑ. මේ අපේ බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් කරන මේක පොඩි නෑ. රුපියලක් හරි දුන්නා නම් පොඩි නෑ. පින්කඩයකට දැම්මත් මේක ලොකු පිනක්. සිමෙන්ති කොට දෙකක් අරන් දෙන්න කියනවා. පන්සලට. ඉතින් මම ඒක පොරොන්දු වෙච්ච විදිහට මට රුපියල් 4000ක් දානවා. මොකද මම මේ වැඩ කරද්දි මම හරීම පිනිවිද වෙන්න ඕන. මම ඒක කවුරු රුපියලක් දැම්මොත් මම රුපියලක් ගණන් කියවනවා. මොකද මම මේ ණය අරගන්නේ නැහැ. කිසිම කෙනෙක්ගේ සල්ලි මම ණය කන්නේ නැහැ. ලබනාත්මේ හරකෙක් වෙලා ගෙවන්න. මම මී හරකෙක් වෙලා, එළ හරකෙක් වෙලා, වස්සෙක් වෙලා ගෙවන්න මම ඕගොල්ලන්ගේ රුපියලක්වත් මම ණය ගන්නෑ නැහැ. ඒ නිසා මට ඉතින් එයා 4000ක් දැම්මා. ඒ වගේම තමයි ප්‍රංශේ ජීවත් වෙනවා සමන්ති කියලා මහත්මියක්. ඇත්තටම මේ මහත්මිය මම කරන වැඩ කටයුතු ටික දැකලා මට යම් මුදලක් දානවා හෙට මම කරන වැඩේට. මේ මහත්මිය කියන්නේ වෙද මහත්තයා මම මේ සල්ලි ගැන ආයෙ යහන්නේ නැහැ. මම ඒක දීලා ඉවරයි. ඔබතුමාගේ අවංකභාවය දැක්කා. ඒ නිසා මම දැම්මේ. ඔබතුමා කැමති දෙයක් කරන්න. එහෙනම් මම අද මේ මුදලෙනුත් යම් මුදලක් මේ අපේ පන්සලට පූජා කරනවා. මේ බුද්ධ ශාසනය වෙනුවෙන්, සංඝයා වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන්. ඒ වගේම තමයි මගේ වීඩියෝ එකක් බලලා නිර්මාණ කොරියාවේ ඉන්නේ මල්ලි මට කතා කරනවා. කතා කරලා කියනවා බෙද මහත්තයා අයියේ කියලා කියන්නේ. අයියේ කිව්වට කමක් නැද්ද කියලා අහලා අයියේ මට පොඩි වැඩක් කරන්න ඕනේ. මං අහනවා මොකද්ද? මට ඔයාලට පොඩි උපකාරයක් කරන්න ඕනේ කියලා. මං කියනවා හරි. මම පන්සල සල්ලි වලින් පොඩි උපකාරයක්. මම එතකොට කියනවා හරි මම වැඩ කටයුතු දෙකක් කරයි යනවා මේ වෙලාවේ. එකක් පන්සලේ වැඩ කටයුතු. අනිත් එක මේ ආරාමයේ මේ ළමයින්ට දානයක් දෙන එක. ඔයාට කැමති දෙයකට උදව් කරන්න. ඒ වෙලාවේ එයා කියනවා අනේ අයියේ ඔයාගේ වීඩියෝ බැලුවහම මම ඔයාව දැක්කේ තාත්තා වගේ. මගේ තාත්තා වගේ. ඒ නිසා මට ඔයාට දෙයක් දෙන්න ඕනේ කියලා කිව්වම මම කියනවා හරි මල්ලි. ඔයා කැමති දෙයක් කරන්න මට ඔයාට පොඩි මුදලක් දෙන්න ඕනේ කිව්වම මම කියනවා හරි මල්ලි මට මෙන්න මේම කට්ටිය සල්ලි දෙන්න ඉන්නවා. අනේ අයියේ මට ලොකු මුදලක් ඔයාට දෙන්න බෑ. පොඩි මුදලක් දෙන්නම් කියනවා. මට ඒක මම ඒ වෙලාවේ ළමයට කියන්නේ මල්ලි ඔයා මට රුපියල් 100ක් දාන්න මම ඒ රුපියල් 100 සතුටින් බාර ගන්නවා කියලා. හරි එලා කියන අයියා මට ඔයාගේ බැංකු නම්බරයක් දෙන්නකෝ කියනවා. මම බලාපොරොත්තු වෙන්නේ නෑ මල්ලි ඔයා මේ දේ කරයි කියලා. අපි ආවඳුර මට රුපියල් 50000ක් දානවා. මට මේ 50000 දාලා මගෙන් ඉල්ලීමක් කරනවා. අයියේ මගේ තාත්තා වෙනුවෙන් මං කිව්වා මං අවුරුද්දට ඇඳුම් ගන්න නැහැ කියලා. මං ඒ ඇඳුම් ටික අර ළමයින්ට අරන් දෙන්නේ කියේ. කියනවා අනේ අයියේ මගේ තාත්තා වෙනුවෙන් සරමක් අරන් අඳින්න කියලා. ඒ ළමයා ඒ මාව දැකලා තින්නේ ඒ විදිහට. මොකද තාත්තා නැති වෙලා තියෙන කැන්සර් එකක් ඇදිලා. ඒකට අම්මා ඉන්නවා. ඉතින් එයා කොරියාවේ දැන් අවුරුදු 10ක් විතර ජීවත් වෙනවා. ලොකු කොට රස්සාවල් එහෙම සල්ලි හම්බ කරන කෙනෙක් නෙමෙයි. ඒ වුණාට එයා අයියේ මේ මගේ අතේ තීච්ච මුදල කියලා මට කියනවා. මම ඒකෙනු පොඩි මුදලක් මෙතෙන්ට එකතු කරා. මට දීපේ. මොකද මට ඒ තාත්තට පින් දෙන්න ඕන. එයා හදපු වඩපු දෙමව්පියන්ට පින් දෙන ඒ වගේ ළමයි. එතකොට ප්‍රංශයේ ඉන්න කෙනා එතකොට මේ මදුෂිකා කෙනෙක් මේ පිනට කැමති දරුවෝ. එන්නේ ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මෙතන අපේ ආමුදුරෝ අර දාපු 4000ත් එක්ක අර දෙන්න දීපු සල්ලිත් එක්ක රුපියල් 10000ක් තියෙනවා. මම මේක පන්සලේ මේක සිමෙන්ති කොට දෙකක් ගන්න ඕන අපේ ආමුදුරෝ මෙයාගේ වෙනුවෙන්. ඒක කැමති. එයා ඒක කියනවා ඉල්ලීමක් දෙනවා සිමෙන්ති කොට දෙකක් ගන්න කියලා. ඊටු සල්ලි අපේ ආමුදුරෝ කැමති දෙයකට ඔබ වහන්සේගේ මේ කටයුතු මේ යොදවන්න. අපි හදන්න පටන් ගත්තා. අපි කුටියට මේ සියලු සිමෙන්ති ගන්නයි අඩුපාඩු ගන්න යොදවන්න. හරි. ඒක අවසන්. මොකද මම මගේ යුතුයකම කරනවා. ඔබ වහන්සේගේ ඒ කාර්යය දැන් බලා ගන්න පුළුවන් ඉස්සරහ මම ඒකට දෙන්නම්. අනිද්දාට අපි පෙන්නමු. දැනුත් පටන් ගත්තාද දැන් ඇත්තටම ගෝල් ගහ ගන්නවලා වැඩ කටයුතු ටික. ඔව් මේගොල්ලෝ ඔන්න මම ඒගොල්ලෝගේ විස්තර ටිකත් ඔබ වහන්සේට දෙනවා. ඉතින් මේ බලාපොරොත්තු වෙන්නේ අපේ ආමතුරුව මේ බුද්ධ ශාසනය වෙනුවෙන් දෙයක් කළා. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරන්නේ අපේ දිලවුරමාමෑණි සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මේ ධර්මයේ වෙනුවෙන් සංඝයා වෙනුවෙන් මේ දේවල් කරන්නේ මාව විශ්වාස කරලා කරේ. ඉතින් මම ඒ විශ්වාසය අපේ ආමතුරුව මම ආයි කියනවා මම හරකෙක් වෙන්න කැමති නෑ කවදාවත්. අපි කවුරුත් එහෙමනේ. ඔව් මම ලබනාත්මේ හරකෙක් වෙන්න කැමති නෑ නායකයෙක් වන්න. ඉතින් මම මේ පින කරනවා ඒගොල්ලෝ වෙනුවෙන්. ඒක මම අවංකවම කරනවා.
ඉතින් මේ වෙනුවෙන් පින් දීලා වන්ට මම ඒක පූජා කරා. මේක මම සාංගික කෙරුවා. සියලු දෙනා වෙනුවෙන් සංඝපතු කෙරුවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති විහියෝ නන්දති සොග්ගතින් ගතෝ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතින් අපේ හැමෝම දන්නේ අප්පච්චි කියලා. අපේ වෙද මහත්තයා කියලා තමයි මම ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් අපේ වෙද මහත්තයා ලොකු වැඩ කොටසක් කරගෙන යනවා. ඉතින් එතුමා මාට මුණ ගැහිලා අපේ ස්ථානෙත් දැන් යම් යම් උපකාර කළා. යම් පිබිදීමක් ඇත්තටම ස්ථානෙක ගැටලු निराකරණය වෙලා යම් යම් විදිහට ටිකක් ඒකේ කටයුතු නිම වෙමින් පවතිනවා. ඉතින් මේ අවස්ථාවේ අපේ වෙද මහත්තයාට විදේශගතව සිටිනත් ලංකාවෙත් කීප දෙනෙක් අපේ මේ ස්ථානයේ දියුණු කරගන්න දියුණුව සඳහා යම් උපකාර ටිකක් කරලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි දැන් මේ වෙලාවේ පුණ්‍යානුමෝදනාවක් සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යම් කිසි කෙනෙක් පින්කමක් කරා නම් ඒ පින මෙලොව වශයෙන් අපිට සතුටු වෙන්න පුළුවන් පින්කමක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මර ගාථා ධර්මයෙන් ඉද නන්දති. මෙලොව ජීවිතයේදීම සතුටු වෙන්න පුළුවන් පින්කමක් කළා. පෙච්ච නන්දති. පරලොව ජීවිතයේ සතුටු වෙන්න පුළුවන්. කත පුඤ්ඤෝ බෙහත් නන්ද දෙලොවම බොහෝසෙන් සතුටු වෙන්න පුළුවන් පින්කමක් තමයි මේ පින්වතුන් මේ වෙලාවේ අපේ වෙද මහත්තයාගේ මූලිකත්වයෙන් කරගෙන යන්නේ. ඉතින් මේ වෙලාවේ අපි පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපේ මේ දැන් ඉදි කරන කුටිසෙනසුන සඳහා සිමින්ති වලට ආධාරයක් ලැබලා දීලා තියෙනවා. මදුසිකා උදයංගනී මහත්මිය, ඒ වගේම නිරෝෂා තිලකරත්න මහත්මිය, ගැමුණු මොලංගමුව මහත්මයා කියන පවුලේ හැම දෙනාම. ඉතින් ඒ ඇත්තෝ බලාපොරොත්තු වෙන්නේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම ෆ්‍රාන්සයේ රැකියාව කටයුතු කරන සමන්ති මහත්මිය, එයාගේ දියණිය නිරෝෂනා උමයංගනී දියණියට, තිරෝෂනා උමයංගනී දියණියට, බී.ඒ. ධනවතී මෑණියන්ට ආශිර්වාද පිණිස සමන්ති මහත්මිය අපේ වෙද මහත්තයාට තමයි මේ මුදල ආධාර කරලා තිබ්බේ වෙද මහත්තයාගේ කටයුත්තකට. ඉතින් වෙද මහත්තයා අපි වෙනුවෙන් මේ මුදල අපේ සේනාසනයේ වැඩි කටයුතු සඳහා මේ මුදල පරිත්‍යාග කරනවා. ඉතින් බලාපොරොත්තු වෙන්නේ ඒ සමන්ති මහත්මිය මිය පරලයන්ට එදුණු එම්.ජේ. ධනපාල පියාණන්ට, මෙයිහාමි ආච්චිටත්, බේබිහාමි ආච්චි කියන මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම කොරියාවේ රැකියාව කරන නිර්මාණ මහත්මයා අපේ වෙද මහත්තයාට තමයි ඒ උපකාරය කරලා තියෙන්නේ. වෙද මහත්තයාට අවශ්‍ය කරන දෙයක් ගන්න කියලා. ඉතින් වෙද මහත්තයා මේ වෙලාවේ අපි වෙනුවෙන් එම මුදලත් පරිත්‍යාග කළා මේ සේනාසනයේ වැඩ කටයුතු සඳහා. ඉතින් නිර්මාණ මහත්මයා බලාපොරොත්තු වෙන්නේ මෑණියන්ට ආශිර්වාද කරන්නටත්, මිය පරලෝකීය පියාණයන්ට පින් අනුමෝදන් කරන්න කියන චේතනාව ඇති කරගෙන. ඉතින් ඒ සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වෙන්න කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඉතින් පින්තුනි, යම් කිසි පිනක් කළාම අර මම කිව්වාගේ මෙලව ජීවිතේම සතුටු වෙන්න පුළුවන් පින්කමක් තමයි දැන් මේ වෙලාවේ මේ පින්වත් සියලු දෙනාම සිද්ධ කරගත්තේ.